අපේ බදු මුදල් වලින් ඉගෙනගෙන අපේ බදු මුදල් වලින් පඩි කන දුහුසිත වැරදි කරන පගා ගන්න කොමිස් ගන්න තම සේවය හරියට ඉටු නොකරන පාපතර රාජ්‍ය සේවකයාට සාප ඉල්ලන යාතිකාවයි. මේකට හරියට වැඩ කරන වෙලාවට වැඩ කරන මිනිස්සුන් රස්තියාදු නොකරන පගා නොගන්න අල්ලස් නොගන්න කොමිස් නොගන්න කිසිදු කෙනෙක් බය විය යුතු නැත. මොකද මෙහෙම කරන්න සිද්ධ වුණේ මේගොල්ලෝ පගා අරගෙන කොමිස් අරගෙන අල්ලස් අරගෙන දෙවිවරු මුනිවරු ළඟට ගිහිල්ලා පුද පූජා පවත්වලා මල් පහන් පූජා කරලා සමාව අරගෙන එනවා. දැන් රාත්‍රී 11 මාරයි. යක්ෂයෝ භූතයෝ කුම්භාණ්ඩයෝ යක්ෂ යක්ෂණියෝ සැරි සරණ මොහොතක් අපිට තව කියන්න කෙනෙක් නැහැ. PHI ගේ වැඩේ කරන්නේ. ඒ නිසා අපිට ඒ ආහාර පාන නිකුත් කරන්නේ උන් රසකාරක දීලා අපිරිසිදු ආහාර දෙනවා. ඒව බලන්න එකෙක්වත් නැහැ. සමහර කඩවල් වල වෙළඳ සැල් වල හොරට බඩු විකුණනවා. බඩු කිරන්නේ තොරට. දැන් තියෙන මිල තව පොඩ්ඩකින් වෙනස් කරනවා. ඒක හොයන්න පාරිභෝගික අධිකාරිය නැහැ. සමහර විදුහල්පතිවරු දරුවෙක්ව ඉස්කෝලේට දාගන්න පවා ලිංගික අල්ලස පවා ඉල්ලනවා. මේවයින් යැපෙන උන් ඉන්නවනම් දේශපාලඥයා හෝ වේවා රාජ්‍ය සේවකයෝ හෝ වේවා තව ඉන්න අපේ බදු මුදලින් ඉගෙන ගත්ත පාපතර වෛද්‍යවරු මුන්ට පමණක් නෙමේ මුන්ගේ හත්මුතු පරම්පරාවටම සාප වෙන්න ඕන. යක්ෂ යක්ෂණියනි කුම්භාණ්ඩේනි මුන්ට උඹලාගේ සාපය ළඟා කර දීපල්ලා. නැත්තම් මුන් හැදෙන්නේ මුන් ගන්න වාහනයකින් මුන්ව ඇක්සිඩන්ට් වෙලා මරත් අපිට කමක් නැහැ. මුන් අල්ලසකින් පගාවකින් යම්කිසි ආහාර වේලක් ගන්න නම් මුන්ගේ වකුගඩු පවා විනාශ කරන්න ඕන. කකුල් අතපය පවා කැපෙන තැනකට පත් කරන්න ඕන. මුන්ව නින්දෙන් හරි බය කරන්න ඕන. මුන්ට ඉපදෙන දරුවෙක් පවා අංශභාගයකෙක් ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති එකෙක් බවට පත් කරන්න ඕන. නැත්තම් මුන් හැදෙන්නේ නැහැ. මුන් දෙවිවරුන්ට මුනිවරුන්ට බය වෙන ඒවුන් නෙමේ සල්ලි ඉස්සරහා දෙකට නැමෙන්නේ උන්. මුන් හදන්න බෑ අහිංසක මිනිස්සු දුක් විඳලා සාධාරණ සේවාවක් ඉටු කරන්න ගියාම මුන් කවදාකවත් ඉටු කරන්නේ නැහැ. හෙන ගහන්න කියලා ඉල්ලුවට අපිට පේන්නේ හෙන ගහනවද නැද්ද කියලා. නමුත් මුන්ගේ ගෙවල් වල කිසිම සාමයක් සතුටක් නැතුව වත්ත පිටේ පවා ගේ ඇතුලේ පවා බහිරවැයෙන් පවා යක්ෂයා යක්ෂණියකින් පවා උන්ට සාප කරන්න ඕන. මුන් හරියට හැදිච්ච දාක මුන් ඕවා හිතලා වැඩ කරන දාක මුන්ට හොඳ ආත්මයක් ලැබේවා පරපුරක් නිර්මාණය වේවා. නැත්තම් මුන් පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය මෙරි ඉපදේවා. දේශපාලඥයාටත් එකයි තමාගේ යුතුයකම් මානව සම්පත ඉටු නොකරන ඕන මේකෙකුට මේ සාපයක්ම වේවා.